කාලයක් තිස්සේ දැනෙන උරහිස් වේදනාවක් ඔයාටත් තවම තියෙනවද? මේක ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියලා ඔයාලට කවුරු හරි කියලා තියෙනවද? ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියලා දැනගෙන බෙහෙත් කරලා, ඉන්ජෙක්ෂන් ගහලා, එක්සර්සයිසස් කරලා තවමත් මේක හරි ගිහිලා නැද්ද? එහෙනම් මේ රිකවරි එක පරක්කු වෙන්න ෆ්‍රෝසන් ෂෝල්ඩර් හොඳ නොවෙන්න හේතුව ඔයා කරන මෙන්න මේ පොඩි වැරදි ටික වෙන්න පුළුවන්. මම දැකපු දෙයක් තමයි අපි ළඟට එන ගොඩක් පේෂන්ට්ස් ලගේ රිකවරි එක පරක්කු වෙන්න මෙන්න මේ වැරදි බලපාලා තියනවා කියලා. ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එකත් කරන්න හිතුවේ. මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ෆ්‍රෝසන් ෂෝල්ඩර් ගැන. මොකද්ද මේ ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියන්නේ? කොහොමද අපි මේක අඳුරගන්නේ? රෝග ලක්ෂණ මොනවද? ඒ වගේම මේකදී අපිට තාම පහසුවෙන් ගෙදරදී කරගන්න පුළුවන් මූලික ව්‍යායාමත් මම වීඩියෝ එකේදී කියලා දුන්නා. අද මම ඔයාලට කියලා දෙනවා ෆ්‍රෝසන් ෂෝල්ඩර් වල ස්ටේජස් මොනවද? ඇයි මේක සුව වෙන්න කල් යන්නේ? රිකවරි එක නැත්නම් සුව වීම ඉක්මන් කරන්න අපි මොනවද කරන්න ඕනේ වගේම මීට කලින් කරපු YouTube වීඩියෝ එකේ අපි එක්සර්සයිසස් කරා මුල් සති දෙක තුන ඇතුළත කරන්න ඕන දේවල්. අද මම කරනවා ඒකේ දෙවෙනි කොටසේ කියන්නේ ඊට පස්සේ අපි පේන් එක අඩු වුණාම කරන්න ඕන ව්‍යායාම ටිකත් අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියන්නේ එක දවසින් දෙකකින් හොඳ වෙන ලෙඩක් නෙවෙයි. මේක මාස කිහිපයක් වුණත් තියෙන්න පුළුවන්. මොකද මේකේ ස්ටේජස් කිහිපයක් තියෙනවා. හරිම ඉවසීමෙන් අපි සම්පූර්ණ රීහැබිලිටේෂන් පාර්ට් එක කවර් කරොත් අපිට පුළුවන් මේක ඉක්මනින්ම හොඳටම හොඳ කරගන්න. ෆ්‍රෝසන් ෂෝල්ඩර් වල පළවෙනි ස්ටේජ් එක තමයි ෆ්‍රීසින් ස්ටේජ්. මෙතෙන්දී අපිට පේන් එක ටිකක් වැඩි, ඒ වගේම ස්ටිෆ්නස් එකත් යන්තම් වගේ එන්න පටන් ගන්නවා. දෙවෙනි ස්ටේජ් එක තමයි ෆ්‍රෝසන් ස්ටේජ්. එතෙන්දී ඔන්න පේන් එක චුට්ටක් අඩු වෙන්න ගන්නවා. හැබැයි තද ගතිය ස්ටිෆ්නස් එක එන්න වැඩි වෙනවා. තුන්වෙනි ස්ටේජ් එක තමයි ත්‍රෝවින් ස්ටේජ් කියන්නේ. මෙතෙන්දී අපේ ස්ටිෆ්නස් එක චුට්ටක් අඩු වෙන්න ගන්නවා. මූව්මන්ට්ස් චුට්ට ස්ටාර්ට් කරන්න පුළුවන් ස්ටේජ් එකක් තමයි මේ ත්‍රෝවින් ස්ටේජ් කියන්නේ. මෙතෙන්දී අපිට ඇග්‍රෙසිව් එක්සර්සයිසස් වලටත් යන්න පුළුවන්. හොඳම දේ තමයි ඔයා ඉන්නේ ස්ටේජ් එක මොකද්ද කියලා හරියට අඳුරගෙන එක්සර්සයිසස් කරන එක. මේකෙදී ඔයාට ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ සහාය ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. දැන් මම කියන්නම් ඔයා මේ එක්සර්සයිසස් කරලාත් බෙහෙත් අරගෙනත් ෆ්‍රෝසන් ෂෝල්ඩර් හොඳ නොවෙන්න හේතු වෙන ඔයා කරන වැරදි ටිකක්. වෙලා කරන ෂෝල්ඩර් එක සම්පූර්ණයෙන්ම රෙස්ට් එකේ තියාගෙන ඉන්න එක. පේන් එක තියෙන නිසා වේදනාව වැඩි වෙයි කියලා හිතලා සම්පූර්ණයෙන්ම මුකුත්ම වැඩක් කරන්නේ නැතුව ඔහෙ රෙස්ට් එකේ අත තියාගෙන ඉන්නවා. මේකෙන් තවත් ස්ටිෆ්නස් එක වැඩි වෙන්න ගන්නවා. එහෙම කරන්න හොඳ නැහැ. අපි එක්සර්සයිසස් ටික ටික පටන් ගන්නම ඕනේ. දෙවෙනි එක තමයි පේන් එක ඉවසගෙන එක්සර්සයිසස් ෆෝර්ස්ෆුලි කරන එක. මෙහෙම කරන්නේ නැහැ. එක්සර්සයිසස් කියන්නේ පේන් ෆ්‍රී රේන්ජ් එකේ, කියන්නේ පේන් එක නැති රේන්ජ් එකේ කරන්න ඕන දෙයක්. නැතුව පේන් එක ඉවසගෙන ෆෝර්ස්ෆුලි කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මෙතෙන්දී ඔයා පේන් එක අඩු මට්ටමින් තමයි එක්සර්සයිසස් කරන්න ඕනේ. ටික ටික ඔයාට පුළුවන් පේන් එක නැති වෙද්දි එක්සර්සයිස් එක වැඩි කරන්න. ඊළඟ එක තමයි YouTube එකේ, TikTok වල, Instagram වල, Facebook වල තියෙන හැම වීඩියෝ එකකම තියෙන ෂෝල්ඩර් එක්සර්සයිසස් කරන්න ගන්න එක. මේක ඔයාට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්නේ ස්ටේජ් එකත් එක්ක හැම එක්සර්සයිස් එකම ඔයාට කරන්න බෑ. මෙතෙන්දී ඔයා ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ සහාය ගන්න එක තමයි හොඳම දේ. ඊළඟ වැදගත්ම කාරණය තමයි කන්සිස්ටන්සි. ඔයා කන්සිස්ටන්සි නැති කෙනෙක් නයි. ඒ කියන්නේ දවස් දෙකක් එක්සර්සයිස් කරනවා, පේන් එක චුට්ටක් අඩු වෙනකොට ඔන්න නවත්තනවා. ආයෙත් පේන් එක එද්දි සති දෙකකින් විතර එක්සර්සයිසස් පටන් ගන්නවා. මෙහෙම කරලා වැඩක් නැහැ. ඔයා කන්සිස්ටන්සි පේන් එක තිබ්බත් නැතත් එක දිගට එක්සර්සයිසස් ප්ලෑන් එක හරියටම කරන්න ඕනේ. එතකොට තමයි ඒ රීහැබිලිටේෂන් එක හරියටම වුණොත් විතරයි ඔයාට ෆ්‍රෝසන් ෂෝල්ඩර් එකෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න පුළුවන්. පස්වෙනි කාරණය තමයි heavy weights. ඒ කියන්නේ බර උස්සන එක. දැන් අපි ෆිසියෝതെරපි වලදී පේෂන්ට්ලාට උපදෙස් දෙනවා මෙන්න මේ කාලේ අතරතුර ඔයාට බර උස්සන්න බෑ. ඔයා මේ වගේ බර ඉස්සීම සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ කියලා. අන්න ඒ වගේ කියද්දී බර උස්සන්න ඔයාට අමතක වෙනවා හරි මොනවා හරි හේතුවක් නිසා ඔයා බර උස්සන්න පෙළඹෙනවා. මෙන්න මේක ඔයා නවත්තන්න ඕනේ. බර උස්සන එක සමහර ස්ටේජස් වලදී හොඳම නැති දෙයක්. කලින් කිව්ව වැරදි ටික ඔයත් කරනව නම් දැන් මේ ටික නවත්තන්න. වැදගත්ම කොටස පළවෙනි වීඩියෝ එකෙන් අපි කරා ෂෝල්ඩර් එක්සර්සයිසස් ටික. ඒකෙදි මම පෙන්ඩියුලර් එක්සර්සයිසස් තමයි ඔයාලට මුලින්ම දුන්නේ. ඔයා ඒ එක්සර්සයිසස් කරපු කෙනෙක් නම් දැන් ඔයාගේ පේන් එක යම් තරමකට ඇත්තටම අඩු වෙන්න ඕනේ. දැන් ඔයාට පුළුවන් මම මේ කියන පොඩි එක්සර්සයිසස් ටික පටන් ගන්න. මේවත් බේසික් එක්සර්සයිසස්. මේවත් පටන් ගන්න මුලින් මතක තියාගන්න පේන් ෆ්‍රී රේන්ජ් එකේ පේන් එක නැති මට්ටමේ. පළවෙනි එක තමයි මෙන්න මේ වගේ බිත්තියක් ආවට යනවා. ඔයාගේ අත ඔයා පෙන්ඩියුලර් කරලා ටිකක් ඔයාගේ අතේ මූව්මන්ට් එක, ඒ කියන්නේ චලන පරාසය පොඩ්ඩක් වැඩි කරගෙන තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් බිත්තිය දිග ඉස්සරහට උස්සන එක වැඩි කරගන්න. බිත්තියට හැරිලා බිත්තිය දිගේ ඉස්සරහින් අත මේ විදියට ඇඟිලි තුඩු වලින් ඔයාට පුළුවන් ප්‍රමාණය උසකට ගෙනියන්න ඕන. මේ උසින් ඔයාට
පුළුවන් නම් විතරයි යන්නේ. නැත්නම් ඔයාට පුළුවන් ප්‍රමාණයට උස්සගෙන ඉඳලා ආයි දිග්ගිය දිගේ ස්ලයිඩ් කරගෙන එන්න. මේ වගේ දැන් ඔයාට අපි මෙතන මෙච්චරයි යන්න පුළුවන් කියලා ඇති. පළවෙනි වටේදී හොඳටම ඇති. පළවෙනි දවස් දෙක තුන ගෙවන දරන්න. ඊළඟ දවස්වල ඒක තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. මේ විදියට අපි 10 සැරයක් කරගන්න. යදිකේ යනවා. ආයෙ පටන් විස්සගෙන එනවා. මේ විදියට එක වාර 10ක් කරන්න ඕනේ. ඊළඟ එක තමයි පැත්තට අත උස්සන්න පුළුවන්. මෙන්න මේ වගේ පැත්ත හැරිලා පැත්තට අත ඒ බිත්තිය දිගේ ගෙනියනවා. ඔයාට පුළුවන් උස ප්‍රමාණය. ඔයාට මේ හරියට රිදෙන්න ගන්නව නම් ඔයා ආයෙත් පල්ලෙහාට ස්ලයිඩ් කරගෙන එන්න. මේ විදියට යනවා. ඔයාට උඩටම ගෙනියන්න පුළුවන් නම් උඩටම යන්න. මේ විදියට ස්ලයිඩ් කරගෙන එනවා. වේදනාවත් එක්ක කොයි වෙලාවකවත් අත ඉහළට ගෙනියන්නේ නැහැ ෆෝස්ෆුලි. බලෙන් ගෙනියන්නේ නැහැ. වේදනාව නැති මට්ටමට විතරයි අපි මෙහෙම අත යන්නේ. ඇඟිලි තුඩු වලින් යනවා. මේ විදියට ලිස්සගෙන එනවා. මේකත් 10 වතාවක් කරන්න ඕනේ. ඊළඟ එක තමයි මෙන්න මේ වගේ අපි ටවල් එකක් හරි බෙඩ්ෂීට් එකක් හරි වල ගෙදර තියෙන දෙයක් යොදා ගන්න පුළුවන්. මෙතනදී අපි කරන්නේ අර පිටිපස්සට ගන්න මුළුමෙන්ට එකක්. පිටිපස්සට ගන්න අමාරුයි, බායිගේ පටිය දාගන්න අමාරුයි කියලා ගොඩක් අය කියනවනේ. අන්න ඒ මූවමන්ට් එක චුට්ටක් වැඩි කරගන්න තමයි මේ එක්සර්සයිස් එක කරන්නේ. මේ විදියට හොඳ අතින් අනිත් පැත්ත හිමීට උඩට අදින එක තමයි කරන්නේ. මෙතනදී පේන් එක තියෙන මට්ටමට විතරයි ගන්නෙ. පේන් එකට එරෙහිව ෆෝස්ෆුලි මේක කරන්නේ නැහැ. මේ හල්ලියට රිදෙනවා නම් පල්ලෙහාට ගන්න. ගොඩාක් ගන්නවා නෑ. ඔයාලට පුළුවන් මට්ටමින් කරන්න. මේක 10ක් කරන්න ඕනේ. ෂෝල්ඩර් වල රිකවරි එක ඉක්මන් කරන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ? එක්සර්සයිසස් හරිම වැදගත්. ඒකේ කන්සිස්ටන්සි එක ඊටාම වැදගත් දෙයක්. දවසට 3 වතාවක් ඩේලි මේක කරන්න ඕනේ රූටින් එකක් විදියට. ඊළඟ එක තමයි එක්සර්සයිසස් කරන්න කලින් වෝම් පැක් එකක්. ඒ කියන්නේ උණු වතුරෙන් තවන්න පුළුවන් නම් ගොඩක්ම හොඳ. කාරණය තමයි පේන් එක තියෙද්දි ෆෝස්ට් එක්සර්සයිසස් කරන්න හොඳ නැහැ. හෙවි වෙයිට්ස් උස්සන එක වගේ දේවල් කරන්න හොඳ නැහැ. ෆෝස්ට් ෂෝල්ඩර් කියන්නේ මිරකල් එකකින් හොඳ වෙන දෙයක් නෙවෙයි. එක්සර්සයිසස් කන්සිස්ටන්සි ඒ වගේම ඔයාගේ පේෂන්ස් ඉවසීමත් අනිවාර්යයෙන්ම මේකට වැදගත් වෙනවා. මේ කියපු දේවල් හිතට අරගෙන මම මේ කියලා දුන්න එක්සර්සයිසස් ටිකක් කරලා අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයාගේ රිසල්ට් එක ඒ වගේම ඔයා දැන් ඉන්නේ ස්ටේජ් එක ගැන ඔයා මොකද හිතන්නේ සහ ඊළඟට කරන්න ඕන මොනවා හරි ටොපික්ස් තියෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලාම යන්න.